අපේ උරුමයන් පිළිබඳව තොරතුරු වගේම අපේ අතීත තොරතුරු ඔබ වෙත ගෙන එන්න මාහින්න YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ තොරතුරු දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අද අපි ඔබව එක් කරගෙන යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති ඉපැරණි පුරාවිද්‍යා ස්මාරකයක් දැක ගන්න. ඔබ කොළඹ ඉඳලා වාරියපොළ පාදෙනිය තඹුත්තේගම හරහා අනුරාධපුරට යන අවස්ථාවක ඔබට පහසුවෙන්ම මෙතනට යන්න පුළුවන්. පාදෙනිය නගරය පහු කරලා තවත් කිලෝමීටර් 10ක් විතර අනුරාධපුරයේ දෙසට යද්දී දැදුරුවේ පාලම පහු කළාම ඊළඟට රිදී බැඳි ඇල්ල පාලම හමු වෙනවා. ඒ පාලම පසු කරනවා සමගින් දකුණු දෙසට තිබෙන නාගොල්ලාගම මාර්ගයේ යා යුතු වෙනවා. මෙම මාර්ගයේ ඔස්සේ යන ඔබ දැදුරුවේ ජලාශය දෙසට විහිදෙන මාර්ගයේ ගමන් කරද්දී ජලාශයට මීටර් 500කට පමණ කලින් දකුණු පැත්තට විහිදෙන පටු මාවතක් ඔස්සේ සුන්දර වෙල්යායක් මැදින් කිලෝමීටරයක් වගේ දුරක් ගමන් කළ විට මුණ ගැහෙන්නේ කටුවන්නාව විහාරස්ථානය. මේ විහාරස්ථානයේ පිටුපසට වෙන්නට තමයි මේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක නටබුන් පිහිටලා තියෙන්නේ. මෙම විහාරස්ථාන භූමියේ ඉඩ පහසුකම් ඇති නිසා ගමන් කරන වාහන නතර කිරීමටත් ආපසු හරවා ගැනීමටත් පහසුකම් තියෙනවා. මෙම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි මාර්ග සලකුණු හෝ ගමන් විස්තර සඳහන් නාමපුවරු කිසිවක් නොමැති නිසා ගම්වාසීන්ගෙන් මාර්ග තොරතුරු පිළිබඳව විමසා දැනුවත් වීම ඉතා වැදගත් බව. දැන් අපි බලමු මොනවද මේ ආසනගර කියන්නේ කියලා. බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආරම්භීමට පෙර එනම් ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට පෙර කාලේ බෞද්ධයින් වැඳුම් පිදුම් කිරීම සඳහා පූජනීය වස්තුවක් ලෙස ශෛලමය ආසන නිර්මාණය කරන්නට වුණා. මේ ආසන මගින් සංකේතවත් වුණේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේ ඇති අපමහා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වජ්‍රාසනයයි. මෙසේ නිර්මාණය කළ ආසනය ගඩොලින් තැනූ කුඩා වේදිකාවක් මත තබන්නත් වටා ගල් කණු සිටුවා පියස්සක් ඉදි කරන්නත් එදා කටයුතු කළා. එසේ නිර්මාණය වූ ගොඩනැගිලි තමයි මේ වන විට ආසනගර ලෙසින් හඳුන්වන්නට යෙදෙන්නේ. ඉතින් මේ ආකාරයට නිම කරන ලද එක් ආසනගරයක් තමයි මේ කටුවන්නාව ආසනගරය. මෙහි ප්‍රමාණයන් දෙකකින් යුතු ශෛලමය වජ්‍රාසන දෙකක් වර්තමානයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම වජ්‍රාසන මැදිවනසේ අටපට්ටම් හැඩති කුළුණු වෘත්තාකාරව සවි කරලා තියෙනවා. මේ කුළුණු මත තමයි එදා පියස්ස ඉදි කරලා තියෙන්නේ. එම වෘත්තාකාර කණු පෙළට ඇතුළතින් වජ්‍රාසනයන්ට ඉතා සමීපව ඍජුකෝණාශ්‍රාකාර ගල් කණු 4 බැගින්ද පිහිටා තියෙනවා. හෙන්රි පාකර් නම් කතුවරයා විසින් 1909 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ඒන්ෂන්ට් සිලෝන් නම් ග්‍රන්ථයෙහි කටුවන්නාව ආසනගරය පිළිබඳව සටහනක් හමු වෙනවා. එම ග්‍රන්ථයේ ඔහු මෙම ආසනගරය හඳුන්වා දී ඇත්තේ දළදා මාලිගාවක් ලෙසින්. ඒ වගේම හෙන්රි පාකර් මහතා විසින් මේ භූමිය පිළිබඳව සටහන් කිරීමට තම ග්‍රන්ථයේ වැඩි ඉඩක් වෙන් කර ගන්නවා. ඒ මෙම ප්‍රදේශය දෙවන පරාක්‍රමබාහු රජතුමා උපත ලැබූ ප්‍රදේශය යන විශ්වාසය ඇතුව. එම ග්‍රන්ථයේ ඔහු තවදුරටත් මෙසේද සඳහන් කරනවා. කිඹුල් වානා ඔය හා දැදුරුවය මුණ ගැසෙන ස්ථානයට සැතපුම් දෙකක් පමණ උතුරින් කටුවන්නාව නමින් ගමක් ඇති බව දැනගන්නට ලැබුණා. සීගිරිය වෙහෙර නමින් ගඩොලින් තැනූ කුඩා දාගැබක්ද උස් වේදිකාවකින් වට වූ බෝධියක් හා භික්ෂූන් වහන්සේලා උදෙසා සකස් කර තිබූ කුඩා ගල්ලෙන් දෙකක්ද මෙහි තිබූ බව දැනගත්තා. දාගැබ අසල පැතලි ගල් පර්වතයක් මත ක්‍රිස්තු වර්ෂ 2 වන හෝ 3 වන සියවසට අයත් අක්ෂර වලින් මෙය මායිම සඳහා යනුවෙන් කොටා තිබූ බවද කියනවා. තමන් වගා කටයුතු වල යෙදෙද්දී පවා විශාල ප්‍රමාණයේ ගඩොල් කැබලි හමු බව ගම්වැසියන් කියා සිටිනවා. මුල් කාලයේ ඒ අවට ආරාමික ගොඩනැගිලි තිබූ බවට මෙය හොඳ සාක්ෂියක් සපයනවා. කෙසේ වුවත් භූමියේ මතු පිටට ඉහළින් නටබුන් දක්නට ලැබෙන්නේ එක් ස්ථානයක විතරයි. එය දළදා මාලිගාව ලෙස හඳුන්වන විශේෂ වර්ගයේ ගොඩනැගිල්ලක්. පියස්සට ආධාරක ලෙස අඩි 40ක පමණ විස්කම්භයකින් යුක්තව වෘත්තාකාරව සවි කළ අෂ්ටස්ත්‍රාකාර කුළුණු 20කි. අඟල් 14.3 කාලක පමණ ඝනකමකින් යුතු මේ කණු වර්තමානයේ අඩි 7මාරක් පමණ උසකින් යුතු වෙනවා. වෘත්තාකාරව සිටුවන ලද කණු පේලිය මැද්දේ අඩි 10යි අඟල් 6 බැගින් පළල හතරැස් ප්‍රදේශයක පැත්තක පළල අඟල් 18ක් බැගින් වූ විශාල හතරැස් කුළුණු 4ක් සිටුවා තියෙනවා. මේ තුල අඩි 8යි අඟල් 7ක් දිග අඩි 3යි අඟල් 3ක් පළල තනි ගල් පුවරුවකින් කරන ලද පූජාසනයකි. එයට ආසන්නව ඇති බටහිර පැත්තේ කාමරයේ මැදයේ දන්ත ධාතුන් වහන්සේ සහිත කරඬුව තැන්පත් කර තිබුණා විය හැකියි. අඩි 4යි අඟල් 10ක් වූ දෙවන ශෛලමය ආසනය ඇතුළත කාමරයේ නැගෙනහිර දෙසට වන්නට කුළුණු වෘත්තය ඇතුළතින්ම සවි කර තිබුණා.
ප්‍රදේශයේ ජනවහරට අනුව මේ ගොඩනැගිල්ලට තට්ටුමහල් තිබූ බවත් ලංකාවේ පෙර තිබූ අනෙකුත් මහල් ගොඩනැගිලිවල මෙන් ඉහළ කොටස් සියල්ලම ලී වලින් තනා තිබූ බවත් කියවෙනවා. එය සියල්ල මේ වන විට විනාශ වී ගිහින් මා මෙහි යන විටත් ප්‍රදේශයම කැලෑවෙන් වැසී තිබුණා. අර්ධ වශයෙන් එලිපෙහෙලි කිරීමෙන් පසුවයි මා මෙතන පරීක්ෂා කළේ. 1909 වර්ෂයේදී ඉංග්‍රීසි ජාතික හෙන්රි පාකර් නම් කතුවරයා මේ කටුවන්නාව ආසනගර ප්‍රදේශය දුටු ආකාරයයි සඳහන් වුණේ. කෙසේ වෙතත් 1963 වසරේදී එවකට සිටි පුරාවිද්‍යා අධිකාරී චාල්ස් ගොඩක්මුර මහතා විසින් මෙහි කැණීම් සිදු කෙරුණා. මේ ආසනගරය දිගින් අඩි 12 යඟල් 5ක් හා පළලින් අඩි 5කින් යුක්ත වෙනවා. මේ ආසනගරයට නුදුරින් කුඩා ස්තූපයක නටබුන්ද එහිදී සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා. එහෙමනම් මේ වගේ අපේම උරුමයක් රැගත් තවත් වීඩියෝකින් ඔබව හමුවට එනතුරු ඔබට ආයුබෝවන්. ස්තුතියි. අපිත් සමග රැඳී සිටියාට. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.